everyone. ඉතින් අද වීඩියෝ එකෙන් මම අරන් ඇවිල්ලා තියෙන්නේ විශේෂයෙන් ආර්ට්ස් කරපු ළමයිට සයන්ස් ඩිග්‍රියක්. එහෙමත් නැත්නම් අපි කියනවා විද්‍යාවේදී ගෞරව උපාධියක් ගන්න පුළුවන් ක්‍රමයක් ගැන කියන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරලා තවත් කෙනෙක්ට බලන්න share කරන්න. අපි වැඩි විස්තර නැතුව අපේ වීඩියෝ එකට අපි යමු. ඉතින් ඔයාලා දැනටමත් අහලා ඇති GIS එහෙමත් නැත්නම් අපි කියනවා Geographical Information Science. සිංහලෙන් නම් කියන්නේ භූගෝල විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය කියලා. ඉතින් මේ GIS ඩිග්‍රී එක ඔයාලට ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ට් ෆැකල්ටි එකේ ජෝග්‍රෆි ඩිපාර්ට්මන්ට් එක මගින් තමයි පිරිනමන්නේ. නමුත් වර්තමානයේ වන විට මේ GIS ඩිග්‍රී එක රුහුණු විශ්වවිද්‍යාලයෙනුත් ඔයාලට හදාරන්න පුළුවන්. ඉතින් මේ ඩිග්‍රී එක ගැන කතා කරොත් එහෙම මේ ඩිග්‍රී එක සම්පූර්ණයෙන්ම ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින් විතරයි. ඒ වගේම මේ ඩිග්‍රී එක අවුරුදු 4ක ඩිග්‍රී එකක්. ඉතින් ඔයාලා මේ GIS ඩිග්‍රී එක හදාරන්න කැමති කෙනෙක් නම් දැන් ඉඳන්ම ඉංග්‍රීසි දැනුම සහ IT දැනුම වර්ධනය කරගන්න. ඒ වගේම මේ GIS ඩිග්‍රී එක හදාරන ඔයාලට විවිධ අංශ ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට ArcGIS, QGIS වගේ විවිධ software එක වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒකයි මම කිව්වේ ඉංග්‍රීසි දැනුමයි IT දැනුමයි ඔයාලගේ වර්ධනය කරගන්න කියලා. ඉතින් මේ GIS ඩිග්‍රී එක ඔයාලට වුණාට පස්සේ මේ සයිට් එකේ දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකාවේ විවිධ ආයතනවල රැකියා අවස්ථා විවෘත වෙනවා. ශ්‍රී ලංකාවේ තියෙන විවිධ රැකියා අවස්ථාවන්ටත් ඔයාලට මේ GIS ඩිග්‍රී එක තුලින් යොමු වෙන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ වීඩියෝ නරඹන්න අපිත් එක්ක හැමදාම එකතු වෙන්න.